අපි අද AI එකෙන් සින්දුවක් හදමු. ඔයාලා දන්නවා දැනටත් AI එකෙන් සින්දු හැදෙනවා හැමතැනම YouTube එක පුරාම යනවා දැන්. ඉතින් අපිත් AI එකෙන් සින්දුවක් හදමු. මම Google එකට යනවා ගිහිල්ලා මෙතන ඉස්සෙල්ලාම Google Gemini එකට යනවා. Gemini එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට Gemini account එකක් නැත්නම් Google account එකෙන් sign in වෙලා Gemini account එකට යන්න පුළුවන්. ඒක free. ඊට පස්සේ යාට අපි දෙන්න ඕනේ කියන්න ඕනේ අපි සින්දුවක් හදාගෙන යන්නේ. හරි අපි කියමු යාට මට සිංහල රැප් සින්දුවක් ඕනේ ආදරය ගැන ගැඹුරු අදහසක් එන විදියට මට සින්දුව ලියලා දෙන්න පුළුවන්ද? ඕකේ හරි අපි මට එන අදහස මම එයාට දුන්නා. බලමු එයා මොකද්ද ඔබට ආදරය ගැන ගැඹුරු අදහසක් බ්ලා 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 කියලා දිනවා. මේ ඔබට ගැලපෙයිද බලන්න. හරි ඔය විදිහට තියෙනවා. මේකේ ලිරික්ස් ටික කොපි කරගමු. මේකේ ප්‍රෝ කියලා එකක් තියෙනවා. මොනවගේ අදහස් දුවන්ද මෙතන තියෙන්නේ බලමු අපි දාලා මේක මොකක් වගේ එකක් එයිද කියලා. සුනෝ AI suno.com තමයි වෙබ්සයිට් එකේ නම. මැසේජ් එනවා. හරි මෙතන සුනෝ වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඔතන ඔයගලන්ට ෆ්‍රී රෙජිස්ටර් වෙලා ෆ්‍රී account එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ සින්දුව ක්‍රියේට් කරන්න මෙතන ක්‍රියේට් කියන එකට ක්ලික් කරපුවම අපිට පුළුවන් මේ කස්ටම් කියන එක ටික එක දාලා තියාගන්න. ඊට පස්සේ මේ සුනෝ එකනොත් පුළුවන් ලිරික්ස් එයාට කිව්වම එයාත් ලියලා දෙනවා. මේ write with suno කියන එකෙන් දුන්නාම මම Gemini එකෙන් ගත්තු මගේ ලිරික්ස් ටික දැන් මෙතෙන්ට දාගන්නවා. දාගෙන මෙතන තියෙනවා style of music කියන එක. මේවා ටික දීලා තිනවා. අපි මේක දාමු style of music කියන එකට සිංහල rap song කියලා දාමු. සිංහල රැප් සෝන් කියලා දැම්ම. හරි ඊට පස්සේ මෙතනින් ටයිටල් එකට සින්දුවට නමක් දෙන්න තියෙනවා. my rap කියලා මම දෙනවා දැනට නමක්. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් ක්‍රියේට් දෙනවා. ක්‍රියේට් දුන්නාම බලමු මෙයා මෙතන සින්දුව ජෙනරේට් කරනවා. හරි සින්දුව ජෙනරේට් වෙලත් ඉවරයි. අපි බලමු අහලා චුට්ටක් බලමු මොන වගේද කියලා නේද. මියුසික් වල පොඩි ගතියක් තියෙනවා. මියුසික් හොඳයි වචන චුට්ටක් මදි ඉතින් කමන්නේ. තව මේක ඉම්ප්‍රූව් කරගෙන හදාගන්න පුළුවන්. ඔයගලන්ට ලිරික්ස් ලියා ගන්න පුළුවන් නම් මෙයා හොඳ අවුට්පුට් එකක් දෙනවා. අපි බලමු මේකේ ඊළඟ එකත් පොඩක් අහලා.
තනි වෙලා සදරිහා බලන් ඉද්දී හිතේ තියෙන රහසක් කිව් හරි ඒ වචන චුට්ටක් ගැලපෙනවා මදි වගේ මම ඊට කලින් වචන ලියාගත්තා සින්දුවකට ඒක මියුසික් එකක් චුට්ටක් හොඳයි ඒකත් අපි අහලා බලමු මෙසේජ් එනවනේ කරන්න බෑනේ අපේ ජීවිතේ පටලැවිල්ලක් වගේ හිත් දෙකක් ගැටුණා නොදැනීම ඇති වුණා ආදරේ හිනවල අතරමං වෙලා දෙව්ලොවක් මවපු ඔය වගේ අපිට පුළුවන් මේ ඒ සුනෝ AI වෙබ්සයිට් එකෙන් මේ වගේ අපිට Gemini එකකින් හරි නැත්නම් Clouds AI වලින් හරි ChatGPT එකකින් හරි කොහෙන් හරි lyrics ටිකක් ගන්න පුළුවන් නේ ඒක නැත්නම් කාඩර ලියලා හරි ඒ lyrics ටික දීලා අපිට try කරලා බලන්න පුළුවන් මොන වගේ output එකක් මෙයා දෙනවද කියලා ගොඩක් වෙලාවට ලස්සන output දීලා දිනවා මම ඊට කලින් ඔය මියුසික් වගේ try කරලා දිනවා හොඳ output ආවා ඔයගොල්ලෝ try කරලා බලන්න මේක pro version එක නිසා චුට්ටක් advance අපිට පොඩ මියුසික් එහෙම කරලා හදාගන්න පුළුවන් බේසික් version එක මෙච්චර advance නැහැ එතකොට ලොකු output එකක් ගන්න අමාරුයි එතකොට try කරලා බලන්න හරි ඔයාලට ඉස්සරහටත් මේ වගේ AI වලින් වෙන දැනට ඉතින් AI තමයි දැන් ගොඩක් කට්ටිය මේ වෙනකොට use කරන්නේ දැන් ගොඩාක් වැඩ ලේසිලා තිනවා AI නිසා but ඒ වුණාට අපිට AI නැතුව කරගන්න තියෙන ගොඩාක් jobs තියෙනවා ඒක නිසා මම ඒ ගැනත් ඔයගලන්ට ඉස්සරහට සඳහන් කරන්නම් සාමාන්‍යයෙන් ඔය කම්පියුටර් හાર્ඩ්වෙයාර් නෙට්වර්ක් වගේ දේවල් අපිට AI වලින් කරගන්න අමාරුයි අතරම CCTV ඒ වගේ දේවල් කරගන්න අමාරුයි මම ඒ පැත්ත ගැනත් මගේ ටෙක් විත් ප්‍රසා කියන channel එකේ කරනවා ඔයගොල්ලෝ මාව follow කරලා තියාගන්න okay bye